අයිබෝවන් අපි දෙන්න ශොපින් යන්න යන්නේ අපි දෙන්න අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම වගේ ගොඩක් ඒවා අරන් තියෙන්නේ. අද පොඩ්ඩක් යන ඕගොල්ලන්ට පෙන්නන්න කොහොමද මේ ගණන් එහෙම අනම්මනම් කියලා ගොඩක් අය බලන දෙයක් තමයි ලන්ඩන් වල මෙහි ෂොපින් කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙන සුපර් මාකට්ස් ಜಾති ලංකාවේ වගේ හැම සුපර් මාකට් එකේම වගේ එකම ගාන නැහැ. මෙහි ගණන් වෙනස් වෙනවා. අපි අපේ වීඩියෝ වලින් ඕගොල්ලන්ට මෙහි වටපිටාවත් ගොඩක් පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ අපිට ගෙවල් ළඟම තියෙන චර්ච් එක. බලන්නකො ලස්සන මාරම ලස්සනක් තියෙන මෙහි තියෙන චර්ච් වල. මේ shopping කරන්න ඕගොල්ලන්ට කිව්වාගේ සුපර් මාකට් ගොඩක් තියෙනවා. සේන්ස්බරිස්, ටෙස්කෝ සාමාන්‍යයෙන් ඒ වගේ ගණන් වැඩි. ඒ තැලයි ක්ලබ් කාඩ් එක, ටෙස්කෝ ක්ලබ් කාඩ් එක. එතකොට සේන්ස්බරිස් ලගේ නෙක්ටයි එක වගේ ගත්තොත් ඕගොල්ලන්ට ගණන් ටිකක් අඩුයි. මෙහි තියෙන ලාභම සුපර් මාකට් වලින් එකක් තමයි ලිඩල් කියන්නේ. ඉතින් අද අපි යන්නේ ඒකේ ගණන් බලන්න. ගිහින් බලමු කොහොමද ගණන් කියලා. මෙන්න මෙහෙම තමයි ඉතින් සුපර් මාකට් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. මෙහෙම යද්දී අපිට ඉස්සරහින්ම හම්බ වෙන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. මේ දවස්වල ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් නම් මාරම ගණන්. තව තියෙනවා නැචරල් එක જાතිය පොඩි මල් පැල. මේ පොඩි පැලයක් පවුම් 6.99ක් වෙනවා. ඔන්න ඊළඟට තියෙන ස්ට්‍රෝබෙරි. ලංකාවේ අපි හැමෝම වගේ ආසම කෑමක්. ලංකාවේ නම් මාරම ගණන්. මෙහි මේ පැකට් එක වෙන්නේ පවුමයි 7.95ක්. පේනවනේ ස්ට්‍රෝබෙරි ගෙඩි වල ලොකු. ඊළඟට මෙන්න තියෙනවා රස්බෙරිස්. මේ රස්බෙරි පැක් එකම වෙන්නේ පවුමයි 7.89. මෙන්න තියෙනවා දෙනු මැට. ඉතින් මේක වෙනවා පවුමයි 7.89ක්. මෙන්න තියෙනවා ප්ලම්ස්. ප්ලම්ස් මේ ලොකු පැකට් එකම වෙන්නේ පවුමයි 7.99. මෙන්න තියෙනවා ඔරෙන්ජ්. මෙහෙම එකට කියන්නේ බ්ලඩ් ඔරෙන්ජ් කියලා. මේ දොඩම් ගෙඩි 4ම වෙන්නේ පවුමයි 7.59. මේ තියෙන ලාර්ජ් ඔරෙන්ජ්. මේකෙන් ගෙඩි 4ක්ම වෙන්නේ පවුමයි 7.89. මේ තියෙන ගස්ලබු ගෙඩියක් වෙන්නේ පවුම් 2.99. මේ තියෙන XL ඇවකාඩෝ. මේකෙන් ගෙඩියක් වෙනවා පවුමයි 7.39ක්. මේ තියෙන XL ඇවකාඩෝ වලට වඩා පොඩ්ඩක් පොඩි ඇවකාඩෝ එකක්. මේකේ ගාණ වෙන්නේ පවුම් 7.75යි. මේ තියෙන බේබි බටන් මෂ්රූම් පැකට් එකක්. මේ පැකට් එක වෙන්නේ 7.95යි. මේ තියෙන ලාර්ජ් ෆ්ලැට් මෂ්රූම්. මේ පැකට් එක වෙන්නේ 7.99යි. මේ තියෙන කුක්ඩ් ස්වීට් කෝන්. මේ දෙකම වෙන්නේ පවුමයි 7.19යි. මේ තියෙන කෙසෙල්. මේකේ මේ පොඩි ඇවරියක් වෙන්නේ පවුම් 7.78යි. මේ තියෙන කිවි ෆෘට්ස්. මේවා ලංකාවෙත් තියෙනවා. ඉතින් මේකෙන් මේ 6ක් තියෙන පැකට් එකම වෙන්නේ සාමාන්‍යයෙන් පවුමයි 7.19යි. ඒ වුණාට අද මේකට 130ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එතකොට මේක වෙන්නේ පවුම් 7.83යි. මේ තියෙන ලෙමන්ස්. ඉතින් මේ ලෙමන්ස් බෑග් එකේ තියෙනවා ලෙමන් ගෙඩි 4ක්. මේ 4ම වෙන්නේ පවුම් 7.69යි. මෙන්න තියෙනවා අන්නාසි. අන්නාසි ගෙඩියක් වෙන්නේ පවුමයි 7.89. ඉතින් මේ මාකට් එකේ ভেජිටබල් සෙක්ෂන් එකේ ගොඩාක් එනෝල් ජාති තියෙනවා. මේ තියෙන කුක් කරපු බීට්රූට් එකක්. මේකේ බීට්රූට් ගෙඩි 4ක් තියෙනවා. මේ 4ම වෙන්නේ 7.59. මේ තියෙන සලාද කොළ. මේකක් වෙන්නේ පවුමයි 7.29. මෙන්න තියෙනවා චෙරි ටොමැටෝස්. මේ පැකට් එකම වෙන්නේ 7.89. මෙන්න තියෙන ඕගනික් වයිල්ඩ් ටොමැටෝස්. මේ පැකට් එකම වෙන්නේ පවුම් 2.19. මෙන්න තියෙනවා බෙල් පෙපර්. යෙලෝ බෙල් පෙපර් ගෙඩියක් 7.59යි. රෙඩ් බෙල් පෙපර් ගෙඩියක් 7.55යි. මෙන්න තියෙනවා අනියන්ස්. මේ රතු පාට අනියන්ස් වල ගෙඩි 3ක්ම වෙන්නේ පවුම් 7.95යි. තව තියෙනවා බ්‍රවුන් අනියන්ස්. ඒකේ මේ බෑග් එකම වෙන්නේ 7.99යි. ඊළඟට තියෙනවා පොටෑටෝස්.
ඒක මේ කිලෝ එකේ බෑග් එකම වෙන්නේ පවුමයි 735යි. ඊට පස්සේ තියෙනවා මේ පොටෑටෝස් වලම කිලෝ 7 බෑග් එක. ඒක වෙන්නේ පවුම් 399යි. ඕගොල්ලෝ මොකද හිතන්නේ? ලංකාවට වඩා ලාභද? එහෙමත් නැත්නම් ගණන් වැඩිද? ඊළඟට තියෙනවා කැරට්. කැරට් මේ ලොකු බෑග් එකම වෙන්නේ පවුම් 769යි. ඔන්න ඊළඟට තියෙනවා පාන්. මේ වෝල් මීල් සීඩඩ් පාන් එකම වෙන්නේ පවුමයි 709යි. මේ පාන් එක මාරම ගුණයි. ඉතින් ඕගොල්ලන්ට බැලුවොත් පේනවා එක එක જાතියේ පාන් ගොඩාක් තියෙනවා එක එක ගණන් වලට. ඔන්න තියෙනවා වයිට් බ්‍රෙඩ් එක. මෙහි ඇවිල්ලා වයිට් බ්‍රෙඩ් නම් කනවා අඩුයි ඇත්තටම. මොකද ඊට වඩා ගොඩාක් ගුණ පාන් જાති මෙහි තියෙනවා. මේ වයිට් බ්‍රෙඩ් එක වෙන්නේ පවුම් 774යි. මෙන්න තියෙනවා බේකරි සෙක්ෂන් එක. මේකේ ස්විට්ස් જાති, බන්ස් જાති, එක එක මේ වගේ ඩෝනට්ස් ගොඩාක් තියෙනවා. සාපේක්ෂව බැලුවම වෙන තැන් වලට වඩා මේ ලිඩල් එකේ බේකරි එකේ මිල මාරම අඩුයි. මේ තියෙන හිමාලයන් සෝල්ට් එක. මේකේ මේ බොටල් එක වෙනවා පවුමයි 799ක්. ඊට පස්සේ තව තියෙනවා මේ එක එක જાති සීසනින් જાති ගොඩාරියක්. පාස්ලි, එතකොට ඉතාලියන් සීසනින් එකේ ඉඳන් ගොඩාක් සීසනින් જાති තියෙනවා. මේ හැම එකම ඕගොල්ලන්ට පවුමකට අඩුවෙන් ගන්න පුළුවන්. මෙන්න තියෙනවා ගාලික්. මේ ගාලික් ගෙඩි තුනම වෙන්නේ පවුම් 795යි. අපි නම් මේවා ගෙදර යූස් කරන්නේ නැහැ. මොකද තලන්න කරන්න කරදරයි. අනිත් එක වෙලාව ගොඩක් යනවා. අපි ගෙදර යූස් කරන්නේ මෙන්න මේ ගාලික් පියුරේ එක. පොඩ්ඩක් මේ ගොඩක් අය මේක අරගෙන තියෙන නිසා දැන් මේ ඇතුලේ තියෙන ටික තමයි තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා තව චිලි පියුරේ, ජින්ජර් පියුරේ, එක එක જાතිය ගොඩක් තියෙනවා. මේ පියුරේ જાති ඕනම එකක් වෙන්නේ පවුම් 785යි. මෙන්න තියෙන ඔලිව්ස්. මම නම් ආසම කෑමක් තමයි ඔලිව්ස් කියන්නේ. මේ බ්ලැක් ඔලිව්ස් සහ නෝමල් ඔලිව්ස් මේ දෙකම වෙන්නේ මේ ජා එකම පවුම් 789යි. මේ තියෙන පිකල්ස් එක එක රටවල් වල එක එක අය එක එක විදිහ නම් මේකට කියනවා. මම මේකට කියන්නේ පිකල්ස් කියලා. ඉතින් මම පිකල්ස් කියලාම කියන්නම්. මේකට අද ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේ ජා එකම 99p වලට තියෙන එක 79p වලට දෙනවා. මෙතන එතකොට තියෙනවා තව පිකල්ඩ් අනියන්ස් මේ වගේ තව ගොඩාක් ಜಾති මෙතන තියෙනවා ඔයගොල්ලන්ට ගන්න. මෙන්න තියෙනවා ගෙදර හදලා කන බන්ස් ಜಾති. අපි නම් මේක අනිවාර්යයෙන්ම ගන්නවා. මේකේ මේ හතරක් තියෙන එකක්ම වෙන්නේ පවුමයි 705යි. අද ඒකටත් ඩිස්කවුන්ට් එකක් යනවා. මෙන්න තියෙනවා රෙඩිමේඩ් ඩිෂ් එකක්. මේකට කියන පොකේ බෝල් කියලා. මේක සැමන් හරි චිකන් හරි වලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. සැමන් ගන්නවා නම් ඒකේ සාමාන්‍යයෙන් රෝ සැමන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අමු සැමන් තියෙන්නේ. මේ එකක් පවුම් 399ක් වෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඩ්‍රැගන් රෝල්ස් අනම්මන එක එක ඒවා ගොඩක් જાති තියෙනවා. මේ තියෙන සුෂි මේ ලාර්ජ් පැක් එකම වෙන්නේ අර ගානම තමයි පවුම් 399. ඊට පස්සේ මෙන්න තියෙනවා චිකන්. මේ චිකන් එක එක විදිහට කපලා එක එක පාර්ට්ස් ඕගොල්ලන්ට ඕන විදිහකට ගන්න පුළුවන්. මේ තියෙන චිකන් තයි ෆිලේ එක. එතකොට මේක පවුම් 419ක් වෙනවා. මේ තියෙන චිකන් ඩ්‍රම් ෆිලේ එකක්. මේකේ කිලෝ එක වෙන්නේ පවුම් 299. මෙන්න තියෙන චිකන් ඩ්‍රම් ස්ටික්. මේකේ කිලෝ එකෙන් වෙන්නේ පවුම් 219. මෙන්න තියෙනවා ලාර්ජ් ෆුල් චිකන් එකක්. මේකක් වෙන්නේ පවුම් 449යි. චිකන් විංග්ස් කිලෝ එකක් වෙන්නේ පවුම් 465යි. ඊට පස්සේ මෙතන තියෙනවා බ්‍රෙඩඩ් කරපු චිකන් ಜಾති. මේ බ්‍රෙඩඩ් ගෝජොන්ස් එකක් පවුම් 429යි. ඊට පස්සේ තියෙනවා බීෆ්. මේ බීෆ් වල රම්ප් ස්ටේක් එකේ දෙකක් වෙන්නේ පවුම් 829යි. චිකන් වගේම බීෆ් වලත් එක එක ಜಾති එක එක විදිහට ගොඩාක් ඒවා තියෙනවා. මින්ස් කරපු එකේ ඉඳන් එතකොට එක එක පාර්ට්ස් වෙනකන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්.
මෙන්න තියෙන පෝක්. මේ පෝක් වල ලොයින්ස් 4ක්ම වෙන්නේ පවුන් 349යි. ඒ වගේම පෝක් චොප්ස් මේකෙන් 6ක්ම වෙන්නේ පවුන් 599යි. මෙන්න තියෙන මැරිනේට් කරපු චිකන්. මේ බාස්කට් එක වෙන්නේ පවුන් 249යි. මෙතන තව තියෙනවා එක එක ජාතියේ හැම් වර්ග. මේ හැම එකක්ම ඕගොල්ලන්ට පවුන් 2.5කට අඩුවෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 500ක් 17 අතර මුදලකට ඕගොල්ලන්ට මේවා ගන්න පුළුවන්. මෙන්න තියෙන සොසේජස්. මේ සොසේජස් පැක් එක වෙන්නේ පවුන් 789යි. මෙන්න තියෙන කුක් ස්මෝක්ඩ් හැම්. ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන් පවුන් 769කට. මේ පැක් එක ඇතුලේ තියෙනවා හැම් 14ක්. මෙන්න තියෙන oven pizza. මේ pizza එක වෙන්නේ පවුන් 279යි. මෙන්න තියෙන beef lasagna. මේ lasagna එක වෙන්නේ පවුන් 229යි. මෙන්න තියෙනවා තව එක එක ජාතියේ pizza වර්ග. මෙන්න මේ classic pizza එක වෙන්නේ පවුන් 352යි. මොකද මේකට අද ඩිස්කවුන්ට් එකක් යනවා. නැත්තම් පවුන් 4යි ගාණක් වෙනවා. ඕගොල්ලන්ට පේනවා තව එක එක ජාතියේ pizza ගොඩාක් තියෙනවා මෙතන. එක එක flavors වලින්. මේ තියෙන pepperoni pizza එක. මේක වෙන්නේ පවුන් 259යි. ඊට පස්සේ තියෙනවා මෙතන margherita pizza එක. ඒක පවුන් 799ක් වෙනවා. මෙතන තව තියෙනවා එක එක ජාතියේ pizza වර්ග ගොඩාක්. මේවා oven එකේ දාලා ඕගොල්ලන්ට විනාඩි 18ක් 11ක් 18ක් අතර ප්‍රමාණයක් තිබ්බම හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ෆ්‍රීසර් එකේ දාලා තියෙන pizza. මේවා ගොඩක් වෙලාවට pan එකේ අපිට fry කරලා ගන්න පුළුවන් pizza තියෙන්නේ. අපි නම් ගන්නේ මෙන්න මේ වගේන් තමයි pizza. ඕගොල්ලන්ට පෙන්නන්නම් අපි ගන්න pizza වර්ගය මොකක්ද කියලා. මේ තියෙන අපි ගන්න pizza ජාතිය. මේක barbecue chicken එකක්. මේක විනාඩි 18ක් pan එකේ නිකන් fry කරලා ගත්තම අපිට කන්න පුළුවන්. මේක නම් මාරම රසයි. මේ pizza එක වෙන්නේ පවුන් 229යි. මෙන්න තියෙන මීල් එකක්. මේකේ තියෙන chicken tikka and rice. මේක වෙනවා පවුන් 349ක්. මේ section එකේ තියෙන තනිකර meals. මේක ඕගොල්ලන්ට ගෙදර ගිහිල්ලා රත් කරගෙන microwave එකේ දාලා කන්න තමයි තියෙන්නේ. මේ තියෙන high protein meal එකක්. මේකේ protein gram 29ක් තියෙනවා. මේකේ chicken tikka එක rice නැත්නම් chicken tikka එක noodles වගේ ගන්න පුළුවන්. මේක පවුන් 229ක් වෙනවා. මේ තියෙන තවත් high protein meal එකක්. මේකේ Thai green chicken curry එක jasmine rice තියෙනවා. මේකේ protein gram 36ක් තියෙනවා. මේක වෙන්නේ පවුන් 299ක්. මෙතන තව meals ಜಾති ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝගේ අවශ්‍යතාවයට හරියන්න ඔයාලා කැමති විදිහේ dish එකක් එක්ක rice එකක් එක්ක meals මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන පැස්ටා ජාතියක්. මම නම් හරියටම දන්නේ නැහැ මේක ස්පෙල් කරන්නේ කොහොමද කියලා. chicken and bacon tortelloni කියලා මම කියන්නම්. මේක වෙන්නේ පවුන් 759යි. මේක ඇතුලේ බේකන් සහ චිකන් තියෙන ෆිලිං එකක් විදියට. ඉතින් මේක ඔයගොල්ලන්ට ගෙදරට ගිහිල්ලා තම්බලා ගන්න විතරයි තියෙන්නේ. ලුණු ටිකක් දාලා ටෙම්පරාදු කරගන්න පුළුවන් තව. ඉතින් මේක මාරම රස කෑමක්. ඔයගොල්ලන්ට පේනවා තව එක එක ෆිලිං වලින් මේක තියෙනවා. මේක පවුන් 759ක් වෙනවා. මේ තියෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. මන්නම් ආසම කෑමක් තමයි. මේ ලොකු බෑග් එකෙන් වෙන්නේ පවුන් 765යි. අනිත් එක මම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල වාසිය කියන්නේ මේකේ ස්ට්‍රිප්ස් මාර ලොකු විදිහට කපලා තියෙනවා. ඉතින් බඩත් පිරෙනවා. අනිත් එක හරිම රසයි. මේ තියෙන potato wedges. මේකෙත් මේ ලොකු බෑග් එකෙන් වෙන්නේ පවුන් 765යි. මෙන්න තියෙන බර්ගර්ස් ಜಾති. ඔයගොල්ලන්ට මේක ගෙදර ගිහිල්ලා oven එකේ දාලා හදාගන්න විතරයි තියෙන්නේ. මේ බර්ගර්ස් හතරම වෙන්නේ පවුන් 299යි. ඉතින් මේ සෙක්ෂන් එකේ තියෙන එක එක කීව්ස් ಜಾති නගට්ස් ಜಾති. ඉතින් ලංකාවේ ගණන් එක බැලුවම මෙහි ගණන් කොහොමද? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ තියෙන ෆිෂ් ෆින්ගර්ස් මේකේ 10ක්ම වෙන්නේ පවුන් 769යි.
මේ සෙක්ෂන් එකේ තියෙන්නේ ෆ්‍රීස් කරපු එක එක જાතිය කෑම. ඉතින් ඕගොල්ලන්ට මේක රත් කරලා ගෙදර ගිහිල්ලා කන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මේවා නම් ගොඩක් කල් තියාගන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් එකක් නෙමෙයි. මේක නැචරල්. මේකේ තියෙන ෆුල් ක්‍රීම් සහ සෙමි ස්කිම් කියලා ಜಾති දෙකක්. අපි නම් ගන්න මේ පවුමයි 745ට තියෙන ලීටර් 3.5 විතර සෙමි ස්කිම් මිල්ක් එක. ඕගොල්ලන්ට ලොන්ග් ලයිෆ් මිල්ක් ඕන නම් ඒවත් වෙනම තියෙනවා. මෙන්න මෙහෙම තමයි මෙහි අයිස්ක්‍රීම් තියෙන්නේ. බලන්න ඔක් ගණන් කොහොමද කියලා. තව දෙයක් මතක ඇතුව channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මෙන්න තියෙනවා චීස් ಜಾති. මේ තියෙන්නේ ස්මෝක් චීස් එකක්. මේකේ ස්ලයිසස් 10ක් තියෙනවා පැකට් එකේ. මේක පවුන්ඩ් 2.19ක් වෙනවා. මේ තියෙන්නේ මොසරෙල්ලා චීස් ස්ලයිසස්. මේකෙත් ස්ලයිසස් 10ක් වෙන්නේ පවුන්ඩ් 2.19. ඔයගොල්ලන්ට පේනවා ඇති එක එක જાතියේ චීස් වර්ග ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ ලෝ ෆැට් කොටේජ් චීස් එකක්. මේ කප් එක වෙන්නේ පවුන්ඩ් 7.79. මේ සෙක්ෂන් එකේ තියෙන හයි ප්‍රෝටීන් යෝගට් නැත්නම් හයි ප්‍රෝටීන් පුඩින් ಜಾති. මේ හයි ප්‍රෝටීන් පුඩින් එක වෙනවා පවුම 75ක්. මේකේ ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් තියෙනවා. මේ තියෙන ග්‍රීක් යෝගට්. ඔයගොල්ලන්ට පේනවා මේ ලොකු කප් එකම වෙන්නේ පවුම 765යි. මම නම් ආසම කෑමක් තමයි ග්‍රීක් යෝගට් කියන්නේ. අනිත් එක හරිම ගුණ කෑමක්. මේ යෝගට් ලෝ ෆැට් සහ ෆැට් ෆ්‍රී කියලා ಜಾති දෙකකින් එනවා. අපි නම් ගොඩක් වෙලාවට ගන්නේ ෆැට් ෆ්‍රී එක. මේ තියෙන ස්පැගති. ස්පැගති මේ පැකට් එකම වෙන්නේ පවුම් 728යි. මේ තියෙන්නේ පෙනේ පැස්ටා. මේකේ මේ ලොකු පැකට් එකම වෙන්නේ පවුම් 741යි. මේ තියෙන්නේ වෝල් මීල් පැස්ටා එක. ඒක වෙන්නේ පවුම් 775යි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක එක හැඩයෙන් එක එක විදිහේ පැස්ටා ಜಾති ගොඩක් තියෙනවා. පැස්ටා කියන්නේ අපි නම් නිතරම හදලා ගන්න කෑමක්. පැස්ටා හදද්දි ගොඩාක් මෝන වෙන දෙයක් තමයි පැස්ටා සෝස් එක. පැස්ටා සෝස් එකෙන් තමයි පැස්ටා එක රස වෙන්නේ. මේ ස්මූත් ටොමෑටෝ පැස්ටා සෝස් එක වෙන්නේ පවුම් 775යි. ඔයගොල්ලන්ට පේන එක එක જાතියේ පැස්ටා සෝස් වර්ග ගොඩාක් තියෙනවා. අපි නම් නිතරම අරන් යනවා එක එක જાතියෙන් ඒවා try කරලා බලන්න. ඉතින් අද වෙනකන් කාපු හැම එකක්ම මාරම රසයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ පැස්ටා සෝස් ලොකු මේ බොටල් එකක්ම වෙන්නේ පවුම් 775ක් වගේ පොඩි ගාණක්. මෙන්න තියෙනවා ඉන්ස්ටන්ට් නූඩල්ස්. අපි නම් මෙහි ආව දවසේ ඉඳන් ඇත්තටම ගත්තේ නැහැ ඉන්ස්ටන්ට් නූඩල්ස් නම්. මේ තියෙන මැගි ලංකාවෙත් තියෙනවා මේක නම්. මේකට අද ඩිස්කවුන්ට් එකක් යනවා. මේ කරි එකේ පැකට් 4ම වෙන්නේ පවුමයි 749. මෙන්න තියෙනවා vegetable oil. vegetable oil මේ බොටල් එකෙන් වෙන්නේ පවුමයි 799. මේ තියෙන එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්. මේකේ මේ බොටල් එක වෙන්නේ පවුමයි 75යි. මෙතන තියෙන එක එක සලාඩ් ක්‍රීම් ಜಾති මයොනයිස්. එතකොට මෙන්න මේක මාර ස්පෙෂල්. අපි මෙහෙ ඇවිල්ලා try කරේ first time පෙරි පෙරි මයොනයිස් එකක්. මේක බර්ගර්ස් වලට දාන්න පුළුවන්. එතකොට චිකන් එක කන්න පුළුවන්. එතකොට තව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක ගාගෙන කන්නත් පුළුවන්. මේක නම් මාරම රසයි. මේක පවුම් 775ක් තමයි වෙන්නේ. මේ කෙචප් ලොකු බෝටල් එකම වෙන්නේ පවුම් 399. මෙන්න තියෙන ටූනා. මේ පොඩි ටින් එක වෙන්නේ පවුම් 755යි. ටූනා මැකරල් ಜಾති ගොඩක් ඒවා මේ සෙක්ෂන් එකේ තියෙනවා. එතකොට මේ තියෙන්නේ මීට් බෝල්ස් එකක්. මේ ටින් එකම වෙන්නේ පවුම් 785යි. එතකොට මේ කප් සුප් කියන මේක මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා පැකට් 4ක්. එතකොට මේ එක පැකට් එකක් උණු වතුරට දාලා හොඳට කවලම් කරාම ඕගොල්ලන්ට සුප් එකක් ගන්න පුළුවන්. මේක පවුමයි 729ක් වෙනවා. මේක හරිම රසයි. අපි එකපාරක් try කරා මේකේ ටොමැටෝ සුප් එක.
ඉතින් විසි අයට මේක හොඳ විසඳුමක්. මෙන්න තියෙනවා තේ කොළ. අපි නම් යූස් කරන්නේ මේ යෝක්ෂයර් ටී කියන එක තමයි දැනට. මේකේ මේ ලොකු බොක්ස් එකක් වෙන්නේ පවුම් 5යි 749යි. මේ තියෙන ග්‍රීන් ටී මේක ඇතුලේ බෑග් 40ක් තියෙනවා. මේක වෙන්නේ පවුම් 765යි. එන්න තියෙනවා කැඩ්බරිලාගේ හොට් චොක්ලට් එකක්. කැඩ්බරි කියන්නේ අපි හැමෝම ආස බ්‍රෑන්ඩ් එකක් නේ. මෙයාලගේ මේ හොට් චොක්ලට් එක වෙනවා පවුම් 399ක්. මෙන්න තියෙනවා Nescafe Gold එක. අද ඒකට ඩිස්කවුන්ට් එකක් යනවා. එතකොට මේ බොටල් එක වෙන්නේ පවුම් 675යි. මෙතන එතකොට තව එක එක જાතිය කැපුචිනෝ පැකට්ස් අනම්මනම් කොෆි જાති ටී જાති ගොඩක් තියෙනවා. මෙන්න තියෙනවා අපි හැමෝම තව දන්න දෙයක් මාමයිට්. මාමයිට් මේ ලොකු බොටල් එක වෙනවා පවුම් 299ක්. මෙන්න තියෙනවා නටලා. අපි ගොඩක් ආස කෑමක්. සමහරු මේකට නිව්තෙලා කියලා කියනවා. මේකේ මේ ලොකු බොටල් එක වෙන්නේ පවුම් 499යි. මෙන්න තියෙන එතකොට බිත්තර. බිත්තර මේ 6ක් තියෙන පැකට් එක වෙනවා පවුම් 75ක්. ඊට පස්සේ තියෙනවා බිත්තර ෆැමිලි පැක් එක. මේකේ බිත්තර තියෙනවා 15ක්. මේක වෙනවා පවුම් 275ක්. බිත්තර 12ක් තියෙන පැක් එකකුත් තියෙනවා. අද නම් ඒක ඉවර වෙලා. මෙන්න තියෙනවා බිස්කට්. අපි නම් ගොඩක් වෙලාවට ගන්න මේ ඩයිජෙස්ටිව් කියන බ්‍රෑන්ඩ් එකේ බිස්කට්. මේකේ ලොකු පැකට් එකක් මේ දෙකක් තියෙන එක වෙනවා පවුම් 299ක්. මේක හරියට නිකන් අපේ ලංකාවේ තියෙන ටිකිරි මාරි එක වගේ තමයි. හැබැයි ඊට වඩා පොඩ්ඩක් සොෆ්ට් සහ රසයි. ඕගොල්ලන්ට පේන ගොඩාක් එක එක જાතියේ බිස්කට්ස් තියෙනවා. තව මේ කැඩ්බරි එකේ මිනි රෝල්ස් කියන එකත් ගොඩක් අය try කරන එකක්. මේක පවුම් 235ක් වෙනවා. මේක ඇතුලේ මිනි රෝල්ස් 10ක් තියෙනවා. මෙන්න තියෙනවා මෆින්ස්. මේ මෆින් පැකට් එක ඇතුලේ මෆින්ස් 4ක් තියෙනවා. මේක වෙනවා පවුම් 735ක්. මෙන්න තියෙනවා චොක්ලට් සෙක්ෂන් එක. මේ මාස් 4ක් තියෙන මේ පැකට් එක වෙන්නේ පවුම් 779. මේ තියෙන්නේ ඩේරි මිල්ක් බාස් 9ක් තියෙන එක. මේක පවුම් 299ක් වෙනවා. ඕගොල්ලන්ට පේන ඇති චොක්ලට් සෙක්ෂන් එක දැක්කම එක එක රටවල එක එක රස වලින් එක එක ජාතියේ චොක්ලට් ගොඩාක් තියෙනවා කියලා. ඉතින් මේ හැම එකම try කරන්න කැමති ඔයාලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න ඔයගොල්ලෝගේ ආසම චොක්ලට් එකත් මොකක්ද කියලා. මේ තියෙන්නේ කැඩ්බරිලාගේ ෆෘට් ඇන්ඩ් නට් චොක්ලට් එක. මේක පවුම් 259ක් වෙනවා. ඕගොල්ලෝ මොකද හිතන්නේ? මෙහෙ මේ චොක්ලට් ගණන් වැඩිද? තව මේ ෆෙරෙරෝ රොචර් එකේ මේ ලොකු පැක් එක වෙනවා පවුම් 875ක්. මේ තියෙන එක එක චිප්ස් ಜಾති. ඉතින් මේකේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා. අපි නම් සාමාන්‍යයෙන් ගන්න මේකෙන් මේක වෙනවා පවුම් 789ක්. මේ ලොකු පැකට් එක ඇතුලේ තියෙන පොඩි පැකට් 6ක්. මෙන්න තියෙන මම ආස තවත් පැත්තක්. මේ ෆෘට් ඇන්ඩ් නට් මික්ස් එක වෙනවා පවුම් 735ක්. ඊට පස්සේ මේ මික්ස් නට් එක වෙනවා පවුම් 769ක්. ඊට පස්සේ තියෙනවා පිස්ටාෂියෝස්. මේක වෙනවා පැකට් එක පවුම් 219ක්. මේ තියෙන්නේ ආමන්ඩ්. මේ ආමන්ඩ් පැකට් එක වෙනවා පවුම් 775ක්. මේ කැෂුනට් පැකට් එක වෙන්නේ පවුම් 775යි. මෙන්න තියෙන එක එක ස්වීට්ස් ಜಾති. මෙන්න මේ ගමී බෙයර්ස් පැකට් එක වෙන්නේ පවුම් 755යි.
මේ සෙක්ෂන් එකේ තියෙන එක එක ක්ලීනින් ලික්විඩ්ස් වර්ග. එතකොට මේ all purpose ක්ලීනින් ලික්විඩ් එකක් වෙනවා පවුන්ඩ් 85ක්. මේ තියෙන කන්ෆර්ට්. අපි ලංකාවේදීත් ගොඩක් වෙලාවට ඇඳුම් වලට යූස් කරන දෙයක් තමයි කන්ෆර්ට් කියන්නේ. මේ ලාර්ජ් පැක් එක වෙන්නේ මෙහි පවුන්ඩ් 289. අපි නම් ගන්න මෙන්න මේ සර්ෆ් කියන එක. මේකේ XXL මෙගා පැක් එක වෙන්නේ පවුන්ඩ් 1099. මේක ගොඩක් කල් යූස් කරන්න පුළුවන් අපිට. මෙන්න තියෙනවා ටූත් පේස්ට්. මේ ක්ලෝගේට් එක වෙනවා පොඩි එක පවුන්ඩ් 799. ඊට පස්සේ සෙන්සොඩයින් තියෙනවා පවුන්ඩ් 329ට. එතකොට පවුන්ඩ් 249ට වගේ ගණන් වලට. ඊට පස්සේ ටූත් බ්‍රෂ් තියෙනවා මේ දෙකක් තියෙන එක තමයි මේකේ අඩුම ගානට තියෙන්නේ. ඒක 69p වෙනවා. ඊට පස්සේ තියෙනවා මෙහි බ්‍රෑන්ඩ් එකක් Oral B කියලා. මේකේ එක බ්‍රෂ් එකක් වෙනවා පවුන්ඩ් 399. ඒ වුණාට ගොඩක් අය මෙහි යූස් කරන්නේ Oral B තමයි. මේ තියෙන එක එක බොඩි ස්ප්‍රේ ಜಾති. මේ බොඩි ස්ප්‍රේ එකක් ඕගොල්ලන්ට පවුමකට වගේ ගන්න පුළුවන් මෙහි. මේ තියෙන්නේ ලංකාවෙත් ගොඩක් යූස් වෙන head and shoulder shampoo එක. මේකේ මේ XXL ලොකු බොටල් එක වෙනවා පවුන්ඩ් 599ක්. එතකොට L'Oreal එකේ මේ ලොකු shampoo බොටල් එක වෙනවා පවුන්ඩ් 449ක්. එක එක ජාතියේ බ්‍රෑන්ඩ් වලින් shampoo එතකොට conditioner ගොඩක් ජාති තියෙනවා මෙහෙ. මෙතන තියෙනවා එක එක වර්ග ජූසස්. මේ ටොමැටෝ ජූස් එක වෙන්නේ පවුන්ඩ් 725යි. ඊට පස්සේ මේ පල්ලෙහාන් තියෙනවා කෑන්බෙරි ජූස් එක. මේක ඉතින් අපේ කොල්ලෝ ගොඩක් යූස් කරන එකක් නේ. මේක වෙනවා පවුන්ඩ් 799ක්. මෙන්න තියෙනවා ඩයට් කෝලා එක. මේ ඩයට් කෝලා එකේ කෑන් 6ක්ම වෙන්නේ පවුන්ඩ් 769. නෝමල් කෝලා එකත් ඒ ගානම තමයි. පෙප්සි එකේ මේ කෑන් 8ක් තියෙන එක තියෙනවා පවුන්ඩ් 399කට. මෙන්න තියෙන වයින් ජාති. ඕගොල්ලන්ට පේන ඇති සමහර ඒවාට ගොඩක් ඩිස්කවුන්ට් එහෙමත් දීලා තියෙනවා. කොහොම වුණත් මෙහි වයින් නම් මාර්ම ලාභයි. ඕගොල්ලන්ට පවුන්ඩ් 6ත් පවුන්ඩ් 10ත් අතර ගානකට වයින් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 2000ත් රුපියල් 4000ත් අතර වගේ ගානක්. මේ තියෙන්නේ ලිකර් සෙක්ෂන් එක. ඉතින් මේකේ තියෙන එක එක රටවල් වල එක එක ජාති ලිකර්ස් ජාති ගොඩක්. මේ ස්කොච් විස්කි එක වෙන්නේ පවුන්ඩ් 1329. එතකොට මේ ප්‍රීමියම් වොඩ්කා එක වෙනවා පවුන්ඩ් 1599ක්. ඔන්න ඉතින් අපි බොටු ටික අරගෙන ඉවරයි. ඕගොල්ලන්ට පේ කරද්දි මෙන්න මෙහෙම කවුන්ටර් එකකින් පේ කරන්නත් පුළුවන්. තව මෙතන සෙනග වැඩි වගෙන ඕගොල්ලන්ට සෙල්ෆ් චෙක්අවුට් කියලා එහා පැත්තේ කවුන්ටර් එකක් තියෙනවා. තනියම බඩු ටික ස්කෑන් කරලා පේ කරලා යන්නයි තියෙන්නේ. බඩු ටිකත් අරගෙනම චිප්ස් එක්කත් කාගෙනම අපි යන්න එළියට බැස්සා. හැබැයි අහස පොඩ්ඩක් කළු කරලා වගේ. ඔන්න ඊට පස්සේ තමයි අපිට ආතල්ම වැඩේ සිද්ධ වුණේ. වෙන්න එකපාරටම අයිස් කැට වැස්සක් වහින්න ගත්තා. පට්ටම සීතලයි. අපි දෙන්න ගෙදෙට්ට දුවන්න ගත්තා. ඒ වුණාට වැඩක් නැහැ. ඔයගොල්ලෝ පේනවා වීඩියෝ එකෙන් කොහොමද කියලා. පොඩි ආතල්ලෙකුත් තිබ්බා. හැබැයි මාරම සීතලයි. අත් එහෙම ගල් ගහලා තිබ්බේ ගෙදර ආවට පස්සේ. හීටරේ ළඟමයි හිටියේ. අපි දෙන පොඩ්ඩක් මේ බස් හෝල්ඩ් එකක් ගාවට ආවා. ආඩි වෙලා පොඩ්ඩක් ඉඳලා යන්න කියලා. මොකද යන්න බෑ. අපි දෙන්න අයිස් කැට වැස්ස රවුන නිසා අපිට ආයෙත් බ්ලොග් එක වීඩියෝ කරන්න වෙලාවක් හම්බුනේ නැහැ.
ඉතින් ඔයගොල්ලන්ට vlog එක ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලෙහා comment section එකෙන් comment එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරලා තියාගන්න ඊළඟ වීඩියෝස් ආව ගමන් ඔයගොල්ලන්ට දැනගන්න. ඔයගොල්ලන්ට අපෙන් වීඩියෝස් ඉස්සරහට මොන හරි තව ඔයාලගේ අදහස් තියෙනවා නම් මේ වීඩියෝස් ඕනේ කියලා ඒවා පල්ලෙහා comment section එකේ comment එකක් විදිහට දාගෙන යන්න. වීඩියෝ බලපු හැමෝටමත් subscribe කරපු හැමෝටමත් like කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක අපි හම්බෙමු. සුබ ගමන්.